ශුද්ධ වූ සුවිශේෂය තුලින් දේව පණිවිඩය සොයා උත්තාන සමයේ දෙවන සතිය බදාදා පළමුවන කියවීම අපෝස්තලු වරුන්ගේ ක්‍රියාපොතෙන්ගත් පාඨයකි. එවිට උත්තම පූජකයා සහ එහි සිටි සද්දුසි පක්ෂයේ අය ඊර්ෂ්‍යාවෙන් පිරී නැගී සිට අපෝස්තලු වරුන් අල්ලා පොදු සිරගෙයි දැමූහ. එහෙත් රාත්‍රියේදී ස්වාමීන් වහන්සේගේ දූතයෙක් සිරගෙයි දොරවල් ඇර ඔවුන් පිටතට ගෙන ගොස් ඔවුන්ට කතා කොට යන්න දේවමාලිගාවේ සිට මේ ජීවන මඟ පිළිබඳව සියලු දේ සෙනගට ප්‍රකාශ කරන්න යයි කීය. ඔව්හු ඒ අසා අලුයම දේවමාලිගාවට පිවිස ඉගැන්වූහ. ඒ අතර උත්තම පූජකයාද පිරිවරද පැමිණ මුළු ඊශ්‍රායල් උත්තර මණ්ඩලයද ඇතුළු මන්ත්‍රණ සභාව රැස් කරවා අපෝස්තලවරුන් ගෙනෙන පිණිස හිරගෙදරට නියෝගයක් යැවූහ. එහෙත් මුර සේවකයෝ ගොස් සිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැලකලහ. සිරගෙය ඉතා සුරක්ෂිත ලෙස වසා තිබුණි. මුරකරුවන් දොරටු ළඟ සිටි බවද දුටිමි. එහෙත් දොර ඇරිය කල ඇතුලේ කිසිවෙක් අපිට හමු නොවූහ. දේවමාලිගාවේ සේනාධිපතියාද නායක පූජකයෝද මේ පුවත අසා කුමකින් කුමක් වේදයි වික්ෂිප්ත වූහ. එවිට මිනිසෙක් අවුත් අන්න ඔබ සිරගෙයි දැමූ අය දේවමාලිගාවේ සිට ජනයාට උගන්වති සැලකලහ. දේවමාලිගාවේ සේනාධිපතියා සිය මුළු සේවකයන් සමග පිටත්ව ගොස් අපෝස්තලවරුන් රැගෙන ආවේය. එසේ ගෙනෙන විට සෙනග ඔවුන්ට ගල් ගසති යන බියෙන් අපෝස්තලවරුන්ට කිසි හිරිහැරයක් නොකළහ. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සමිඳුනි අසරණ අපට සමන් දුන මැනව. හාලෙලූයා හාලෙලූයා. සමිඳුනි අසරණ අපට සමන් දුන මැනව. හාලෙලූයා හාලෙලූයා. සෑම වෙලේම හිතුමන්ට මම ස්තුති ගී ගයමි. එතුමන්ගේ ගුණ වෙනුම් මාමුවෙන් තොර නොවේයි. මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. නියතමානී අය අසා තොස් වෙත්වා. මා සමග හිමිතුමන් වර්ණනා කරන්න. අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු. සමිඳුනි අසරණ අපට සමන් දුන මැනව. හාලෙලූයා හාලෙලූයා. මම හිමිතුමන් සොයා ගියමි. එතුමානෝ මට පිළිතුරු දී හැම බියෙන්ම මා මිදුසේක. එතුමන් දෙස බලා නා ප්‍රීතියෙන් බැබලෙන්නේය. ඔහුගේ මුහුණ කවදාවත් ලැජ්ජාවෙන් අඳුරු නොවන්නේය. සමිඳුනි අසරණ අපට සමන් දුන මැනව. හාලෙලූයා හාලෙලූයා. හිමිතුමන්ට කන් ලව් කළ එක් අසරණෙක් විය. එතුමානෝ ඔහුගේ බස්සසා සියලු දුක් ගැහැටු වලින් ඔවුන් විදුසේක. හිමිතුමන්ගේ දූතයා දේව බය ඇති අයට වට කර කඳවුරු බැඳ ඔවුන් මුදා හරි. සමිඳුනි අසරණ අපට සමන් දුන මැනව. හාලෙලූයා හාලෙලූයා. හිමිතුමන් ගුණවත් බව ඔබම දත්තකිමින් දැනගන්න. එතුමන් කෙරේ විශ්වාසය තබන තැනැත්තේ ආසිරි ලබයි. සමිඳුනි අසරණ අපට සමන් දුන මැනව. හාලෙලූයා හාලෙලූයා. මම හිමිතුමන් සොයා ගියමි. එතුමානෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදුසේක. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේය. ඔහුගේ මුහුණ කවදාවත් ලැජ්ජාවෙන් අඳුරු නොවන්නේය. සමිඳුනි අසරණ අපට සමන් දුන මැනව. හාලෙලූයා හාලෙලූයා. සුවිශේෂක ජෝවාන්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළසේක්ද කීවොත් ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් වූද ලෝකයට
දෙවා වදාළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කරුණ කොටගෙන ලෝකය ගලවනු ලබන පිණිසය. උන්වහන්සේ අදහ ගන්නා විනිශ්චය කරනු නොලබේ. අදහ නොගන්නා දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් අදහ නොගන්නා බැවින් දැනටම විනිශ්චය ලබා ඇත. විනිශ්චය නම් මේය. ලෝකයට ආලෝකය පැමිණ තිබේ. එහෙත් Tamanගේ ක්‍රියා නපුරු බැවින් මිනිසයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ. නපුරු ක්‍රියා කරන සෑම දෙනම ආලෝකයට ද්වේෂ කරති. ඔවුන්ගේ ක්‍රියා එළිවෙන බැවින් ඔවුහු ආලෝකයට නොපැමිණෙති. එහෙත් සත්‍ය දේ කරන තැනැත්තා Tamanගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරුව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණියයි වදාළසේක. සුවිශේෂ වාක්‍යයේසය ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි, අද සුවිශේෂය තුළ අපිට හමු වෙනවා දෙවියන් වහන්සේ ලෝකයාට කොයිතරම් ප්‍රේම කළාද කිවහොත් උන්වහන්සේ තමන් වහන්සේගේ ඒක ජනිත පුත්‍රයාණන් පවා මිනිස්සුන්ගේ ගැලවීම සඳහා මේ ලෝකයට එව්වයි කියලා. දැන් ක්‍රිස්තුන් වහන්සේ මේ ලෝකයට එන්නේ ඇයි කියන කාරණාව ප්‍රේමවන්තේනි මේ සුවිශේෂ පාඨය තුල අපිට ගෙනහැර දක්වනවා. දැන් ක්‍රිස්තුන් වහන්සේ මේ ලෝකයට එන්නේ අපගේ පව්කාරකම් අපගේ පව්කාර ජීවිත විනිශ්චය කරලා අපව යකාගේ නිවහනට එහෙම නැත්නම් අපායට පන්නලා දමන්නට නෙවෙයි. ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන වෙලා උන්වහන්සේ ආලෝකය අපගේ ජීවිතවලට ගෙනල්ලා දුන්නා. ඒ කියන්නේ පාපය කියලා කියන්නේ අන්ධකාරය. එhmenan අන්ධකාරයෙන් අපව මුදවලා දෙවියන් වහන්සේගේ ආලෝකයේ දරුවන් වෙන්නට ක්‍රිස්තුන් වහන්සේගේ මරණය සහ ඒස්ට සමගාමීව ඇති වුණු උන්වහන්සේගේ උත්ථානය හේතුවක් වුණා. උන්වහන්සේ අපිටව ආලෝකයට කැඳවලා ගෙනාවා. උන්වහන්සේ අපිට ආලෝකයේ දොරටුව පෙන්වුවා. දැන් ක්‍රිස්තුන් වහන්සේ අපට ආලෝකයේ දොරටුව පෙන්වුවම අඳුරේ ඉන්න අපි මේ ආලෝකයේ දොරටුව තුලින් ආලෝකේ කරා එන්නට ඕන. නමුත් දැන් ක්‍රිස්තුන් වහන්සේ කියන ආකාරයට අපි මිනිස්සුયો මේ ආලෝකයට එන්නට මැලිකමක් දක්වනවා. අපි නිරන්තරයෙන්ම අඳුර තුල ජීවත් වෙන්නට තමයි උත්සාහ කරන්නේ. අඳුර කියලා කියන්නේ පාපය. ඒ කියන්නේ අපි පව් කරන්නේ රහසිගතව. එහෙමත් නැත්නම් අපි පව් කරන බව අන් අය දැනගන්නවට අපි කැමති නැහැ. අපි හංගගෙන තමයි පව් කරන්නේ. ඒ කියන්නේ අපි අඳුරේ ඉන්නට කැමතියි. අඳුරේ ඉන්න තාක්කල් අපි කරන පව් අන් අය දැනගන්නේ නැහැ. අඳුරේ ඉන්න තාක්කල් අනිත් අය දන්නේ නැහැ අපි පව්කාරයන් කියලා. ඉතින් ඒක නිසා ක්‍රිස්තුන් වහන්සේ කියනවා මේ මිනිස්යාට ආලෝකය පෙන්වුවට තවමත් මිනිස්යා අඳුර තුල ජීවත් වෙන්නට ආශා කරනවා. අන්න එහෙමනම් ඒ අඳුරේ ඉන්න මිනිස්යා තමන්වම විනිශ්චයට ලක් කරනවා. ක්‍රිස්තුන් වහන්සේ ඔහුව විනිශ්චයට ලක් කරලා අපායට හෙළනවා නෙමෙයි. ක්‍රිස්තුන් වහන්සේ පෙන්වලා දුන්නු ආලෝකයට ගමන් නොකර අඳුරේ ඉන්නවයි කියලා කියන්නේ. අපි අපිවම විනිශ්චය කරගෙන අන්න අපි යකාගේ නිවහන තුල පාපය තුල ජීවත් වෙනවා, අඳුර තුල ජීවත් වෙනවා. ඒ තුල අපි අපිවම විනිශ්චය කරගෙන මේ ලෝක ජීවිතයෙන් පස්සේ අපි යකාගේ දේශයට එහෙම නැත්නම් අපායට අපි පිවිසෙනවා. මේක තමයි ප්‍රේමවන්තේනි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ. උන්වහන්සේ නෙමෙයි අපිව විනිශ්චය කරන්නේ. අඳුරට ඇලුම් කරන අපි අපිවම විනිශ්චය කරලා අපගේ ජීවිත යකාට අයිති කර දෙනවා. එහෙමනම් මේකෙන් මිදෙන්නට නම් ප්‍රේමවන්තේනි ක්‍රිස්තුන් වහන්සේ අද අපිට කියනවා උන්වහන්සේ පෙන්වලා දුන්නු ආලෝකය කරා එන්නට කියලා. අපි මොහොතක් මෙනෙහි කරමු. අපි කොයිතරම් උනන්දු වෙනවද? කොයිතරම් උත්සාහ ගන්නවද? පාපය තුල ජීවත් වෙන අපේ ජීවිත නිවහල්
දිව්‍යන් වහන්සේගේ රාජ්‍ය තුල ආලෝකයේ දරුවන් මෙන් ජීවත් වෙනට පාපය අත්හැරලා යහපත් වෙනට අපි කොයිතරම් උත්සාහ දරනවද? එහෙමනම් ඒ තුලයි ප්‍රේමවන්තේනි අපිට සදාතන ජීවනය කරා පානගෙන යහපත් විනිශ්චයකට අපිවම ලක් කරගන්නේ. ඔබට ජේසු පිහිටයි.